Hello guys, welcome back to my YouTube channel. මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම අරන් ආවේ මම පාවිච්චි කරලා මට රිසල්ට් තිබුණ හොඳ බොඩි ලෝෂන් ගැන රිවිව් එකක්. අපි මුලින්ම වැස්ලින් එකේ බොඩි ලෝෂන් ගැන කතා කරලා ඉමු. මම මේ දවස්වල පාවිච්චි කරන්නේ වැස්ලින් එකේ ඇලෝවේරා බොඩි ලෝෂන් එක. මම වැස්ලින් එකේ මේ ස්ක්‍රීන් එකේ පෙන්නන බොඩි ලෝෂන් ඔක්කොම වගේ පාවිච්චි කරලා තියෙනවා. ඒ අතරින් මේ ඇලෝවේරා බොඩි ලෝෂන් එක අපේ ස්කින් එකේ තෙතමනය පවත්වා ගන්න ගොඩක් උදව් වෙනවා. මම මේක දැන් ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරනවා. ඒ නිසා මට මේ බොඩි ලෝෂන් එක 10 out of 9 වගේ දෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ස්කින් එකක් ඩ්‍රයි වෙලා තියෙනවා නම් මේ ඇලෝවේරා බොඩි ලෝෂන් එක පාවිච්චි කරලා බලන්න. ටිකක් ඩ්‍රයි ගතිය අඩු වෙනවා. හැබැයි දවසට දෙපාරක් තුන් පාරක් ගානවා නම් වඩාත් හොඳයි. අනිත් දේ තමයි වැස්ලින් එකේ හැම ක්‍රීම් එකක් වගේම තියෙන ටෙක්ස්චර් එක හරිම ලයිට් විදිහට තමයි තියෙන්නේ. සමහර ක්‍රීම් වගේ අපේ ස්කින් එක ගොඩක් ඔයිලි වෙන්නෙත් නැහැ. ඒ වගේම ස්කින් එකට ගාපු ගමන්ම මේක හොඳට ඇබ්සෝබ් වෙන නිසා මම වැස්ලින් එකේ ක්‍රීම් හරිම ආසාවෙන් පාවිච්චි කරනවා. ඉතින් මේ ක්‍රීම් එකේ ප්‍රයිස් එක උනේ රුපියල් 820ක්. ඊළඟට තියෙනවා වැස්ලින් එකේ හෙල්ති බ්‍රයිට් බොඩි ලෝෂන් එක. මේ බොඩි ලෝෂන් එකත් ඇත්තටම ගොඩාක් හොඳ බොඩි ලෝෂන් එකක්. මේ බොඩි ලෝෂන් එකේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට නයසිනමයිඩ් විටමින් B3 තියෙන නිසා අපිට හෙල්දි ලුක් එකක් ගන්න පුළුවන් හොඳ බොඩි ලෝෂන් එකක්. ඉතින් මේ වැස්ලින් බොඩි ලෝෂන් එක ඔයාලට තියෙන එක්ස්පීරියන්ස් එක මොකක්ද? පහලින් කමෙන්ට් එකකින් දාන්න අමතක කරන්න එපා. වැස්ලින් එකේ මේ හෙල්ති බ්‍රයිට් බොඩි ලෝෂන් එක ප්‍රයිස් එක උනේ රුපියල් 820ක්. ඊළඟට තියෙනවා වැස්ලින් එකේ අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු සන් ප්‍රොටෙක්ට් ලෝෂන් එක. මේක මම ගත්තේ ළඟදී. ඒ නිසා හරියටම මම මේක ගැන කියන්න අමාරුයි. ඒ වුණාට මම දැන් දවස් 3-4ක් වගේ පාවිච්චි කරා. මේකේ SPF 30 ඉන්ක්ලූඩ් වෙනවා කියලා නෝට් කරලා තියෙනවා. මේක මිලිලීටර් 100 ලෝෂන් එක උනේ රුපියල් 990ක්. අපි හැමෝම ගොඩක් වෙලාවට සන් ක්‍රීම් එකක් ගාන්නේ අපේ මූණේ විතරයි. ඒ නිසා අපිට ඇඟටත් පාවිච්චි කරන්න පුළුවන් හොඳම හොඳ සන් ප්‍රොටෙක්ට් ලෝෂන් එකක් තමයි මේ වැස්ලින් එකේ එන සන් ප්‍රොටෙක්ට් ලෝෂන් එක. මල් ළඟ දැනට තියෙන වැස්ලින් බොඩි ලෝෂන් ටික තමයි මේ තියෙන්නේ. ඊළඟට තියෙනවා ඔනෙල් එකේ ෂියා බටර් ඇන්ඩ් බී හනි බොඩි ලෝෂන් එක. මේක පර්ෆියුම් බොඩි ලෝෂන් එකක්. ඒ වගේම මේ බොඩි ලෝෂන් එකෙන් අපිට හොඳ මොයිස්චරයිස් එකක් ලබා දෙනවා. තව මේකේ නෝට් කරලා තියෙනවා UVA and UVB කියන ප්‍රොටෙක්ෂන් එකත් මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා කියලා. මේ බොඩි ලෝෂන් එක ගැන මං කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් මගේ channel එකෙන් බලන්න. දැන් අපි කතා කරමු වෙල්වට් එකේ Glow Perfect බොඩි ලෝෂන් එක ගැන. මේ බොඩි ලෝෂන් එකෙන් ලොකු ග්ලෝ වීමක් වෙන්නේ නැති වුණාට මේක මාරම සුවඳයි. මේ ලෝෂන් එකේ ෂියා බටර් ඇන්ඩ් සැෆ්‍රන් එක්ස්ට්‍රැක්ට් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ වගේම UV ප්‍රොටෙක්ෂන් ලයිට්නින් ටෙක්නොලොජි කියන මේ දෙකම මේ බොඩි ලෝෂන් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. මේකත් ඇත්තටම ගොඩක් හොඳයි සුවඳයි. මේකේ ප්‍රයිස් එක උනේ රුපියල් 400යි. ඊළඟට තියෙන්නේ මං ආසම බොඩි ලෝෂන් එකක්. මම මේක ගත්තේ Dream Hair and Beauty කියන page එකෙන්. මම දැන් මේ ක්‍රීම් එක මාස 7-8ක් වගේ පාවිච්චි කරනවා. තව ටිකක් විතර තියෙනවා ඉතුරු වෙලා. අපිට පුළුවන් මේක ඩ්‍රයි ස්කින් එකටත් යූස් කරන්න. ඒ වගේම අපේ ස්කින් එකේ ලප කෙලල් වගේ දේවල් තියෙනවා නම් කාලයක් පාවිච්චි කරනකොට මේකෙන් ඒ ලප කෙලල් එහෙම මැකෙනවා. ඉතින් හොඳ තෙතමනයක් තියෙන හොඳ බොඩි ලෝෂන් එකක් විදිහට මේ බොඩි ලෝෂන් එකත් මම ආසාවෙන් පාවිච්චි කරනවා. ඒ වගේම මේ ක්‍රීම් එකත් මාරම සුවඳයි. ඒකේ කලර් එක තියෙන්නේ මෙන්න මේ වගේ ලයිට් ග්‍රීන් කලර් එකක්. අපි ඊළඟට බලමු මම ආසාවෙන්ම පාවිච්චි කරපු අනිත් බොඩි ලෝෂන් එක. මේක Nova Clear කියන බ්‍රෑන්ඩ් එකේ එන වයිට්නින් බොඩි ලෝෂන් එකක්. ඉතින් මේක වයිට්නින් කිව්වට අර බ්ලීචින් ක්‍රීම් ගාලා එන කලර් එකක් මේකෙන් එන්නේ නැහැ.
අපේ තියෙන ස්කින් ටෝන් එකම මේකෙන් කල අප් වෙනවා. මට තියෙන්නේ දුඹුරු හමක් නිසා මම මේක ගත්තේ මම ගොඩක්ම අව්වට එක්ස්පෝස් වෙන නිසා මගේ අත්කකුල් ගොඩක් අව්වට ඩාක් වෙලා ටෑන් ගතිය යවා ගන්න තමයි මම මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරේ රෑට. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ හම සුදු වෙලා නැහැ. තියෙන ටෝන් එකම ටිකක් කල අප් වෙලා තමා තියෙන්නේ. මම මේ බොඩි ලෝෂන් එක හැමදාම යූස් කරේ නැහැ. ඔය අව්වට අත්කකුළු ටෑන් වෙලා තියෙන දවස්වලට තමයි ටෑන් ගතිය යවා ගන්න මේ ලෝෂන් එක පාවිච්චි කරේ. ඉතින් ඇත්තටම ගොඩාක් හොඳ බොඩි ලෝෂන් එකක්. ඉතින් මේ බොඩි ලෝෂන් එකේ ඇල්ෆා බියුටින් කොජික් ඇසිඩ් විටමින් C වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. මේක හරිම ලයිට් වෙයිට් බොඩි ලෝෂන් එකක්. ඒ නිසා අපේ ස්කින් එකට ඉක්මනින්ම ඇබ්සෝබ් වෙනවා. ඉතින් මේ ටික තමයි මම දැනට පාවිච්චි කරන බොඩි ලෝෂන් ටික. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගත්තේ මේ ක්‍රීම් එක තියෙන මගේ එක්ස්පීරියන්ස් එක. ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඉස්සරහට අලුත් වීඩියෝයක් අරන් එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.